ආයිබෝවන් තරුවාට පයි තරංගා හේරත් ඔන්න අද අපි ඔයාලට ගෙනලා තියෙනවා වැදගත් දෙයක්. මොකද අපි දිහා බලාගෙන හිටපු හැමෝටම ඔන්න අද බලන්න පුළුවන් අපේ ෆීඩ්බැක් ටිකක්. ෆීඩ්බැක් ටිකක් කියලා කිව්වම කස්ටමර්ස්ලා අපෙන් පැටර්න්ස් ගෙන්නගෙන ඒගොල්ලන්ගේ ව්‍යාපාර ආරම්භ කරලා ඒගොල්ලෝ ඒ හැම දෙයක්ම අපිට ෆොටෝ ගහලා එවලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ ටිකක් බලන්න පුළුවන් අද. මොකද එහෙම අපි දාන්නේ ගොඩ කාලෙකින් අපි එහෙම දාලත් නැහැ. අපි ෆීඩ්බැක් ගොඩක් දුරට අපිට දාන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ඉතින් ඒක නිසා අපි හිතුවා අද ඔයගොල්ලන්ට ෆීඩ්බැක් ටිකකුත් දාලා අපේ ව්‍යාපාරය කොහොමද ඔයගොල්ලෝ ව්‍යාපාරයක් විදිහට ඔයගොල්ලෝ මේ පැටර්න් බෝඩ් ගෙන්නගෙන කොහොමද ව්‍යාපාරයක් විදිහට ඔයගොල්ලෝ මේක පවත්වාගෙන යන්නේ කියන එක ගැන චුට්ටක් කියන්න තමයි මම අද ආවේ. ඉතින් එතකොට වැදගත්ම දෙයක් වෙනවා. මොකද පැටර්න් බෝඩ් එකක් ගෙන්න ගන්නකොට ඔයගොල්ලෝ මහනවා කියන එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මහුන් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දැනුමත් එක්ක තමයි පැටර්න් බෝඩ් එකක් ගෙන්නගෙන ඔයගොල්ලෝගේ ව්‍යාපාර ආරම්භ කරන්නේ. ඒ වගේම තමයි අලුතෙන් සම්බන්ධ වෙන්නේ අය ඉන්නවා නම් අපිත් එක්ක ඒගොල්ලන්ට පුළුවන් පැටර්න් බෝඩ් ගෙන්නගෙන ඒගොල්ලන්ගේ අලුත්ම ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. ඉතින් බිස්නස් එකක් කියලා කිව්වහම ඒක පැතිකඩ දෙකක් තියෙනවා. එකක් ඉතින් ඔයගොල්ලෝ මේක කරගෙන යනකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක ගමේ ඉඳගෙන තමන්ගේ ව්‍යාපාරයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නගරයට අරගෙන ගිහිල්ලා ඔයගොල්ලන්ගේම කියලා ෂොප් එකක් පටන් ගෙන ඔයගොල්ලන්ට ඔයාලගේ ව්‍යාපාර කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේවත් තොගේට මහලා කඩවල වලට දාන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා වැදගත්ම දෙයක් තමයි ඔයගොල්ලෝ මේ බිස්නස් එකක් පටන් ගන්නකොට ඔයගොල්ලෝගේ ආර්ථික මට්ටම කොතනද තියෙන්නේ කියලා දැනගෙන ආර්ථික මට්ටමට සල්ලන විදිහට ඔයගොල්ලන්ට ලේසි පාසු ක්‍රමයක් හොයාගෙන ඔයගොල්ලෝ මේ ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. ඉතින් එහෙම පටන් ගත්ත අය ගොඩකගේ ෆීඩ්බැක් ටිකක් තමයි මම අද ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අපේ විශ්වාසය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම තමයි අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙකුට අපිත් එක්ක කිසිම සැකයක් නැතුව අපිත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ අනාගතය ගැන ඔයගොල්ලන්ට හොඳ පිම්මක් කඩේමක් කියලා හිතනවා මම. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ බලන්න. ඉතින් අපි A-line block එකේ පැටර්න් එක කරලා ෆීඩ්බැක් එවලා තියෙනවා කෙනෙක්. ඉතින් මෙතනදී ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැටර්න් A-line set එකේ බ්ලොක් එක ගෙන්නගෙන ඒගොල්ලෝ කරලා තියෙන. ඒ වගේම ෂර්ට් බ්ලවුස් බ්ලොක් සෙට් එක ගෙන්නගෙන ඇඳුම් ටිකක් කරලා තියෙනවා. ඉතින් එයා ලොකුවට මෙයාගේ ව්‍යාපාරය කරගෙන යනවා. ඒ වගේම තමයි තව තියෙනවා අපේ මිල්ක් මේඩ් ෆ්‍රොක් එක. අපි ඒක තාම ඕගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට තාම ඒක ඕගොල්ලන්ට අපි දැම්මේ නැහැ. ඒකත් අපි ඉදිරියේදී දානවා. ඒ වගේ මිස්ටර් බ්ලොක් එකෙන් ඩිසයින් හදලා ඒගොල්ලෝ අපිට ඇඳුම් ලස්සන ඇඳුම් හදලා ඒවලා තියෙනවා. ඒ වගේම රෆල් අන්ඩර් බස්ට් එකේ රෆල් එකේ කියන්නේ රැලි දාලා තියෙන එකේ ඇඳුමත් මහල ඒවලා තියෙනවා. ඒ වගේම තව පැටර්න්ස් කරලා තියෙනවා ගොඩක් අය. ඒ කියන්නේ අපේ බේසික් බ්ලොක් සෙට් එක අරගෙන ඒකෙන් පැටර්න් එකක් නිර්මාණය කරලා ඒ වගේම කරලා තියෙනවා. ඉතින් අපිට ගොඩක් ඒ වගේ ඩිසයින් හදලා ඒවලා තියෙනවා ගොඩක් අය. ඒ වගේම තමයි අපි රතු පාට ගවුමක් දැම්ම ලස්සන අවුට් ඔෆ් ෂෝල්ඩර් එකක්. ඉතින් ඒ ෆ්‍රොක් එකත් කරලා ඒවලා තියෙනවා ගොඩක් අය ඒගොල්ලෝගේ ව්‍යාපාර පටන් ගන්න තියෙනවා. ඒ වගේම ලදරු ඇඳුම් සෙට් එකේ තියෙනවා ලේඩි ෂෝට් සෙට් එක අඩංගු ලදරු. ඉතින් ඒකෙනුත් කරලා දාලා තියෙනවා. ඒ වගේම තමයි කරවල් වෙනස් කර ගොඩක් වෙලාවට ඩිසයින් හදලා ඒවලා තියෙනවා. ඒ වගේම රැංගුලර් සෙට් එකෙන් ඇඳුම් කරලා දාලා තියෙනවා අපිට ගොඩක් අය. ඉතින් ඒ වගේම පැටර්න් A-line සෙට් එකෙන් ලස්සනට අපි පැටර්න් A-line සෙට් එකේ ඕපන් එක තියෙන විදිහ අපි දාලා යවෙත් නෑ. නමුත් ඒගොල්ලෝ අලුත් විදිහකට ඒක පැටර්න් A-line එකට ඒගොල්ලෝ දාලා තියෙනවා ඕපන් එකත් එක්කම දාලා ඇඳුම් මහලා තියෙනවා. ඉතින් ගොඩක් අය අපිට ෆීඩ්බැක් එවලා තියෙනවා. සමහර ඒවා අපිට පෙන්න ගන්න දෙයක් නැහැ. මොකද සමහර ෆොටෝස් channel එකට දාන්න තරම් සුදුසු නැති හින්දා අපි ඉතින් ඒවා දාලා නැහැ. ඉතින් ලස්සනයි කියලා හිතෙන ෆොටෝස් ටිකක් තෝරගෙන තමයි අපි මෙතන මේ ෆීඩ්බැක් ටික ඔයගොල්ලන්ට ගෙනාවේ. මොකද ඒක ගේන එක වටිනවා කියලා හිතෙච්ච නිසා අපි ගෙනාවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ බෝඩ් එකක තමයි ඔයගොල්ලන්ට බ්ලොක් එක එන්නේ. මේ වගේ බෝඩ් වල තමයි බ්ලොක් එක එන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ගොඩක් පරිස්සම තියෙනවා. මේ වගේ බෝඩ් එකක බ්ලොක් එකක් ආවම ගොඩක් කල් ඔයගොල්ලන්ට තියාගන්න පුළුවන්. රෙද්දට කපලා මේ මහනකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක වෙනමම පහසු කොලයකට අරගෙන ඉවරලා ඔයගොල්ලන්ට මේක රෙද්දට තියලා කපලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ෂර්ට් බ්ලවුස් බ්ලොක් සෙට් එක. ඉතින් මේ දැනට කරගෙන යනවා. මේ තියෙන අන්ඩර් බස් රෆල් එක. ඉතින් ඔයගොල්ලන්ට මෙතන මේ වීඩියෝ එකේ අපි පෙන්නනවා අන්ඩර් බස් රෆල් එක. ඒ වගේම ෂර්ට් බ්ලවුස් එකෙන් අපේ ආයුබතික් කියලා මිස් කෙනෙක් මහලා තියෙනවා මාතර පැත්තේ. මං හිතන්නේ යා ලොකුටම කරගෙන යනවා ව්‍යාපාරයක්, පතික් ව්‍යාපාරයක්. ඉතින් ඉදිරි කාලේදී අපි අපේ බ්ලොග් ගෙන්නගෙන එයාලගේ ව්‍යාපාර කරගෙන යන හැමෝගෙම ඔන්ලයින් ව්‍යාපාරත් එක්කම හඳුන්වා දීමක් අපි ඉදිරියට කරගෙන යනවා. ඉතින් ඒක නිසා ඔයාලටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
ඔන්ලයින් ව්‍යාපාරයක් කරගෙන යන හැමෝටම අප සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලෝ අපෙන් බ්ලොග් එක ගෙන්නගෙන මහනකොට අපිට පුළුවන් ඒගොල්ලොන්ට ප්‍රචාරයක් දෙන්න පුළුවන්. මේකෙන් අපේ channel එක හරහා ඒගොල්ලොන්ට ප්‍රචාරයක් ගන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ඩිසයින් අපිට එවලා, ෆොටෝස් එවලා, වීඩියෝස් එවලා ඒගොල්ලොන්ට ඒගොල්ලෝගේ ව්‍යාපාර ප්‍රචාරයක් විදිහට කරගන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා. ඉතින් ඒකත් මම දැන අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන කස්ටමර්ස්ලාටත් ඒක ලොකු මේ අවස්ථාවක් වෙයි කියලා හිතනවා මම ඕගොල්ලන්ට ඉදිරියට යන්න. ඉතින් ඒක නිසා අපිව සම්බන්ධ කරගන්න කියලා ඕගොල්ලන්ට මම දැනුවත් කරනවා. මොකද අපේ දුරකථන අංකය අපි දාලා තියෙනවා මේකේ. ඉතින් දුරකථන අංකයට ඕගොල්ලන්ට පුළුවන් WhatsApp එකට මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අදට මේ හොඳටම ඇති කියලා හිතනවා. මොකද ඉස්සරහට ඕගොල්ලන්ට අලුත් ඩිසයින් වගේක් ගේන්න තියාගෙන ඉන්නවා. අලුත්ම ඩිසයින්ස් දෙකක් තියෙනවා අපි ගාව. ඒ වගේම දැනට හදාගෙන යනවා. ගොඩාක් ජනප්‍රිය කියලා හිතන ඩිසයින්ස් ගොඩක් අපි හදාගෙන යනවා. මොකද ගොඩක් අය අපිට ඕඩර්ස් දාලා තියෙනවා. ඒ හැම එකක්ම අපි හදාගෙන යමින් පවතින නිසා තමයි වීඩියෝ එකක් දාන්න අපිට පරක්කු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වුණාට එහෙම කියලා ඉන්න එපා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ channel එකේ වීඩියෝස් බලන්න, අපේ subscribe කරන්න, ඒ වගේම share කරන්න. ඉතින් අපේ වීඩියෝ බලන්න තියෙන්න එපා. බලන්න. මොකද ඕගොල්ලෝ අපිත් එක්ක ඉන්න තරමට තමයි අපිට අලුත් අදහස් එන්නේ. ඉතින් හැමෝටම ස්තුතියි.